ඔබ ඉඩමක් මිලට අරන් ඔප්පුවක් ලියන්න කලින් දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. මුලින්ම ඔබ මිලට ගන්න බලාපොරොත්තු වෙන ඉඩමට ගිහිල්ලා ඉඩම බලන්න ඕනේ. ඊට පස්සේ පත්තිරු පරීක්ෂා කරලා හිමිකම් පරීක්ෂාව කරන්න ඕනේ. එතකොට තමයි ඉඩම විකුණන කෙනාට, ඒ කියන්නේ වර්තමාන ඉඩමේ අයිතිකරුට අයිතිවාසිකම් තියනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. හිමිකම් පරීක්ෂාව කරන්න නම් ඉඩම වර්තමාන හිමිකරුගෙන් ඔප්පුවේ ඡායාපිටපතක් ඉල්ලගෙන ඔබ අදාළ ඉඩම ලියාපදිංචි වෙලා තියෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා පත්තිරු අරගන්න ඕනේ. කඩිනම් සේවාව යටතේ පත්තිරු එකක් සඳහා රුපියල් 200කුත්, සාමාන්‍ය ක්‍රමය යටතේ රුපියල් 120කුත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගෙවන්න ඕනේ. පත්තිරු පරීක්ෂාවක් නොකර කඩිනම් සේවාව මගින් ඔබම ගිහිල්ලා ඉල්ලුම් කළොත් දිනකට පත්තිරු 2ක් වගේ තමා ගන්න වෙන්නේ. නමුත් ඒක කල් යන වැඩක්. ඔබ නීතිඥවරයෙක්ගෙන් හරි නොතාරිස්වරයෙක්ගෙන් හරි සහාය අරන් හිමිකම් පරීක්ෂාවක් කරගත්තොත් ඉක්මනින්ම සියලු පත්තිරු එක දවසකින් උනත් ගන්න පුළුවන්. හැබැයි ඒ නීතිඥවරයාට හරි නොතාරිස්වරයාට හරි සේවා ගාස්තුවක් ගෙවන්න වෙනවා. අඩුම තරමින් පත්තිරු ආපස්සට වසර 30ක ඒවවත් ගන්න ඕනේ. ඊට පස්සේ පෙළපත් සටහනක් හා හිමිකම් ප්‍රකාශයක් හදන්න පුළුවන්. ඒ අනුව හිමිකම් පරීක්ෂාව කරලා හොඳ අයිතියක් තියෙනවද කියලා තීරණය කරන්න පුළුවන්. සමහර විට ඔබ මිලට ගන්න යන ඉඩමේ පත්තිරු දි รา පත් නම් හරි ඔප්පුවක් නැත්නම් හරි අපිට ග්‍රාමනාම සූචිය, ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක හරහා හිමිකම් පරීක්ෂාව කරගන්න පුළුවන්. ඒ සඳහා ඉඩමේ නම, ඉඩමේකම දැනගන්න ඕනේ. තවත් දෙයක් තමයි ඉහත කියපු ආකාරයට මිලට ගන්න යන ඉඩමේ පත්තිරු දි รา පත් නම් සහ ඔප්පුවකුත් නැත්නම්, ඒ වගේම ග්‍රාමනාම සූචිය හරහා හිමිකම් පරීක්ෂාව කරන්න බැරි නම් අපිට ඒ ඉඩමේ අයිතිකාරයා කියන කරුණ විශ්වාසයි නම්, ඒ ඉඩම රජයට අයත් එකක් නෙමෙයි නම් ඔප්පුවක් ලියන්න පුළුවන්. හැබැයි ඒ ඔප්පුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වෙන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම් විසින්. එම ඉඩම පීටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාගෙන් අදාළ ඉඩම රජයේ ඉඩමක් නෙමෙයි කියලා තහවුරු කරගෙන ලිපියක් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට එව්වට පස්සේ තමයි